විදුලි බලය උත්පාදනය කරන ක්‍රම තියෙනවා. සෝලා පැනල්, ඊට පස්සේ ජල විදුලි බලාගාර, ගල්ලංගුරු බලාගාර, ඩීසල්, බොර තෙල්, වින් පවර්, ටයිඩල් පවර් ලංකාවේ නැහැ. කියන්නේ මුහුදු රැලි වලින් හදන ඒවා. ඒ විදිහට විදුලිය හදලා කොහෙට හරි ගබඩා කරලා ඒ ගබඩාවෙන් තමයි මිනිසුන්ට අවශ්‍ය වෙලාවට ශක්තිය පාවිච්චි කරන්න දෙන්න ඕනේ හරිනම්. නමුත් ගොඩක් රටවලයි ගොඩක් අර අපේ වගේ රටවල් වල එහෙම ගබඩාවල් නැහැ. අපි කරන්නේ මොකද්ද? හදන ටික එහෙම පාවිච්චි කරනවා. ඒ කියන්නේ මිනිස්සු පාවිච්චි කරනකොට හදනවා. හදනකොට පාවිච්චි කරනවා. ගබඩාවල් නැහැ අපිට. ශක්ති ගබඩා කරගන්න. ඒක හරිම අසමතුලිත සිස්ටම් එකක් හරිද? ඒ කියන්නේ හිතන්නකෝ දැන් හදිස්සි අපිට දැන් එකපාරට ඕනේ වෙනවා මෙතන ඔයා තීරණය කරනවා මෙතන එකපාරට ලොකුවට ශක්තිය පරිභෝජනය කරන මොනවා හරි ලොකු මැෂින් ටිකක් ගෙනහලා දාගන්න එකපාරට. එකපාරට මොකද වෙන්නේ? මුළු රටේම විදුලි බල පද්ධතිය අවුල් වෙනවා. ඇයි ඔයා මෙතනින් වැඩිපුර පාවිච්චි කරනවනේ. අරහින් එහෙම හදන්නේ නැහැනේ. ඒතකොට ඩක් ගාලා සිස්ටම් කන්ට්‍රෝල් සෙන්ටර් කියලා එකක් තියෙනවා. ඒකෙන් ඉන්ජිනියර්ස්ලා දැනගන්නවා මෙන්න මූ මාර විදිහට එකපාරට විදුලි පාවිච්චි කරනවා කියලා. ඒගොල්ලෝ ඩක් ගාලා මොකද කරන්නේ? විදුලි බලාගාර වලට කතා කරලා වැඩිපුර හදන්න කියනවා. එහෙමයි වැඩේ වෙන්නේ. සෙල්ලම් හැඩක් නෙමෙයි හරිද? එහෙමයි වැඩේ වෙන්නේ. ඉතින් අර මම කියන්නේ දැන් ඔයාලට තේරුම් ගන්න ලේසි වෙන්න මම එහෙම කිව්වේ. නමුත් ඇත්තම කතන්දරේ මේ සිස්ටම් කන්ට්‍රෝල් සෙන්ටර් එකට පුළුවන් එක එක විදුලි බලාගාර වල විදුලිය හදන එක පාලනය කරන්න. එතකොට සෙන්ට්‍රල් නෙට්වර්ක් එකේ විදුලි බලාගාර වල විදුලිය හදන එක ඒගොල්ලන්ට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒතර එකපාර වර එකක් එකපාරට වැඩිපුර විදුලිය පාවිච්චි කරනවා නම් අරගොල්ලෝ ටක් ගාලා විදුලිය නිෂ්පාදනය කරන වැඩි කරනකොට තප්පර ගාණක් ඇතුළත. එහෙමයි වැඩේ වෙන්නේ. එච්චරම අසමතුලිතයි මේ පද්ධතිය හරිද? මෙහෙම තියනවා හොඳයි. හොඳටම හොඳයි. එතකොට මේ අර හැම වෙලාවෙම දැන් මං කිව්වට වඩා විවිධ ක්‍රම තියෙනවා එකපාරටම ඕක බ්ලැක් අවුට් වෙන්නේ නැතුව තියාගන්න. නමුත් සරල අදහස අරකයි. ඔයා වැඩිපුර පාවිච්චි කරනවා නම් ඉක්මනට රටේ මේක හදන්න ඕනේ. ඒ වගේම ඔයා එකපාරටම තීරණය කරොත් ඔක්කොම ටික වහලා දාලා නිකන් ඉන්න ටක් ගාලා හදන එක අඩු කරන්න ඕනේ. හදන එක අඩු කරන්න ඕනේ. ඒක තමයි සරල අදහස. රටේ විදුලි බල පද්ධතියේ. ලංකාව විතර නෙමෙයි ගොඩක් රටවල් එහෙම තමයි. ඒක සල්ලි තියෙන රටවල් මොකද්ද කරන්නේ? මෙහි හදලා ගහ ගන්නවා ඒවා බැටරි වලට. ඒ බැටරි වලට ස්ටෝර් කරනවා. බැටරි වලට ස්ටෝර් කරලා බැටරියෙන් තමයි ගන්නේ. මෙතන තියෙන වෙනස තමයි ටැප් එකකට කට තියලා වතුර බොන එකයි ටැප් එකකින් කෝප් එකට වතුර දාගෙන වතුර බොන එකයි අතර වෙනස තමයි. ඉතින් තියෙන්නේ. දැන් ටැප් එකකට කට තියලා වතුර බොද්දි ඔයාලට වැඩිපුර වතුර බොන්න ඕන නම් ටැප් එක හයියෙන් අරින්න ඕනේ. ඔයා හෙමීට නම් වතුර බොන්නේ ටැප් එක අඩු කරන්න ඕනේ. හැබැයි ඔයාලට කෝප් එකට දාලා වතුර බොද්දි ටැප් එක හයියෙන් අරලා තිබ්බම නැතත් ඔයාලට දාලා නැත්නම් කෝප් වෙන්න බොන්නේ. ඉතින් ටැප් එක හයියෙන් අරින්න ඕනෙත් නෑ. එයාට තියෙන්නේ තියෙන වෙලාවට වතුර පුරව තියන්න කෝප් වලට. ඔයාලට බොන වේගයට බොන්න පුළුවන්. ඉතින් බැටරියක් කියන එකක් සිස්ටම් එකට වැදගත් වෙන්නේ මේ විදිහට. ඒතර අපිට දැන් එහෙම දැන් මේ කතන්දරයට සම්බන්ධ වෙන්න වැඩ නැති කතන්දරයක් මම කියන්නේ කවදාවත් පන්තියක. දැන් අපිට බැටරි ගන්න සල්ලි නැහැනේ. දැන් මම 4 වෙනි අවුරුද්දේ ඉන්නකොට අපේ කැම්පස් එකේ අපේ දැන් 3 දෙනෙක් දානවා ප්‍රොජෙක්ට් ගෲප් එකකට. ඉලෙක්ට්‍රිකල් ඩිපාර්ට්මන්ට් ලංකාවේ ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර්ස්ලා 100ක් ඉන්නේ එක අවුරුද්දකට 99යි. එක අවුරුද්දකට ඉන්නේ. ඒතර ඒගොල්ලන්ව 3 දෙනාගේ කණ්ඩායම් වලට කඩලා දානවා ගෲප් 33කට. ඒ 33න් මේ වෙලාවේ 33ට දෙනවා රටේ හෝ ලෝකේ විසඳීමට අපහසු විදුලි බල ගැටලුවකට විසඳුමක් දෙන්න කියලා. ඒ මාතෘකා ටිකත් ඒගොල්ලන්ට දෙනවා. ඒතර අපේ ගෲප් එකට හම්බෙච්ච ප්‍රශ්නයක තිබිච්ච කොටසක් තමයි ඔය කැලේ. ඒ කියන්නේ මේක අසමතුලිතයි. මේ සඳහා මොකද්ද කරන්න පුළුවන් වගේ දේවල් ටිකක් තමයි අපිට රිසර්ච් එකක් කරන්න දෙන අවුරුද්දක් දෙනවා මේ වැඩේට. 4 වෙනි අවුරුද්ද මේක තමයි යන්නේ. ඒතර ඒකට ප්‍රොජෙක්ට් සුපර්වයිසර් කෙනෙකුත් දෙනවා. ප්‍රොජෙක්ට් සුපර්වයිසර් විදිහට පත් කරලා තිබුණා. දැන් මේ වෙලාවේ බල ශක්තිය අමාත්‍යාංශයේ ලේකම් ඉන්නවා. ඉස්සර මොරටුව විශ්වවිද්‍යාලයේ ඩීන් කියන්නේ ඉංජිනේරු පීඨ ප්‍රධානියා හිටපු මේ උදයංග සර් තමයි හිටියේ ගෲප් එකේ සුපර්වයිසර් විදිහට. ඒතකොට ඒක ඉතින් හැම බැච් එකක්ම කරනවා. ඒ කියන්නේ හැම ඩිපාර්ට්මන්ට් එකේ 4 වෙනි අවුරුද්දෙන් හැමෝම කරනවා ඒක. අපේ තිබිච්ච එකක් තමයි අපිට තිබිච්ච ඔබ්ජෙක්ටිව් එක තමයි මේ සිස්ටම් එකට තව පුළුවන් තරම් සෝලාර් පැනල් දාගෙන ගියොත් මේ සිස්ටම් එක තව අන්ස්ටේබල් වෙනවා. හේතු කීපයක් තියෙනවා. එක හේතුවක් තමයි සෝලාර් පැනල් කියන එක අර සිස්ටම් කන්ට්‍රෝල් සෙන්ටර් එකට මේ කන්ට්‍රෝල් කරන්න බෑ. දැන් විදුලි බලාගාර වලට කතා කරලා කියන්න පුළුවන් නේ. විදුලි බලාගාර වලට ටක් ගාලා කියන්න පුළුවන් ඔයා හදන එක අඩු කරන්න වැඩි කරන්න කියලා. දැන් සෝලාර් පැනල් තියෙන ගෙවල් වලනේ. ඒ සිස්ටම් එකට හදන එක වැඩි කරන්න අඩු කරන්න කියලා කියන්න බෑ. කන්ට්‍රෝල් කරන්න තියෙන අපහසුතාවයක් තියෙනවා. එතකොට තේරෙනවද කියන්නේ නේ? හදීම අපිට පාලනය කරන්න බෑනේ. එකපාරට වලාකුලක් ගියොත් ඔක්කොම හදගෙන නවතිනවා. උඩින් වලාකුලක් ගියපුවම ලංකාවේ ඔක්කොම සෝලාර් පැනල් ටික හදගෙන නවතිනවා. ඒ කියන්නේ ග්‍රිඩ් ඉනර්ෂියා එක අඩු වෙනවා කියලා අපි කියනවා ඒක විද්‍යාත්මක භාෂාවෙන්. ඒතර ඒ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට මොකද්ද කරන්න කියන එකට අන්තිමට ඕක ගින් ආවේ අපිත් ගහන්න ඕනේ බැටරි සිස්ටම්ස් කියන එක. ලංකාවේ. බැටරි සිස්ටම්ස් ගහන්න සාමාන්‍යයෙන් අවම වශයෙන් ෂේප් එකේ බැටරි සිස්ටම්ස් ගහ ගන්න ඩොලර් බිලියන 1.0 ගණක් යනවා. ඩොලර් බිලියන 1.0 ගණක් යනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 300 ගණක් යනවා. වැඩි එතරම් නැතුණා. හරිද? එතකොට මේ එහෙම ගණක් යනවා. ඒතකොට ඒ නිසා ගහන්න බෑ. හැබැයි දැන් එහෙම ගහන්න බැරි රටවල් කරන්නේ දැන් තමයි පාඩමට සම්බන්ධ වෙන්නේ වැඩි. ගහන්න බැරි රටවල් ගන්නවත් දන්නවද? විදුලිය හොඳට හදන්න පුළුවන් කාලේ තියෙනවනේ.
ඒ කියන්නේ හිතන්නකෝ සමහර කාලවලදී විදුලිය හදන්න අමාරුයි. සමහර කාලවලදී විදුලිය හදන්න ලේසියි. දැන් වැස්ස නැති කාලෙට අපිට සම්පූර්ණයෙන්ම ඩිපෙන්ඩන්ට් වෙනවා ඔය ගල්ලංගුරු බලාගාර ටිකයි, ඩීසල් බලාගාර ටිකයි, ඔය සෝලාර් පැනල් ටිකයි ඔය. වැස්ස තියෙන කාලෙට අපිට සුපිරියට අපිට හොඳම හයිඩ්‍රෝ ප්ලාන්ට්ස් තියෙනවා. අපිට ජල විදුලි බලාගාර ඉතාම හොඳයි. වැස්ස තියෙන කාලෙට ජල විදුලි බලාගාර වලින් හොඳට විදුලිය හදුවේ. අපිට පුළුවන් වැස්ස තියෙන කාලෙට හදන විදුලිය දැන් අපිට බැටරියක් තිබුණා අපිට පුළුවන් වැස්ස තියෙන කාලෙට හදන විදුලිය ටික බැටරිය ගබඩා කරලා තියාගෙන වැස්ස නැති කාලෙට පාවිච්චි කරන්න පුළුවන්. දැන් බැටරි නැති කෙන ප්‍රශ්නේ තියෙන්නේ. මේ වගේ රටවල් මොකද්ද කරන්නේ? මෙන්න මේක. මේ වගේ රටවල් කරන්නේ සමහර රටවල් කරන්නේ පම්ප් හයිඩ්‍රෝ ස්ටෝරේජ් කියලා જાතියක් තියෙනවා. වැස්ස තියෙන කාලෙට හෝ ඒ තමන්ගේ රටට අදාළ බල ශක්තිය හොඳට තියෙන කාලෙට පුළුවන් තරම් ශක්තිය හදනවා. රටේ මිනිස්සු කොච්චර පාවිච්චි කරනවද නැද්ද කියන එක අදාළ නැහැ. පුළුවන් තරම් ශක්තිය හදනවා. හදලා ඒ ශක්තියෙන් මොකද කරන්නේ? ලොකු කණු ගහලා දැන් බැටරි ගන්න සල්ලි නැතිඳ කණු ගහලා ඒ කණු උඩ ලොකු වතුර ටැංකි හයි කරලා තියෙනවා. මෝටරයක් දාලා අර විදුලි ශක්තිය හොඳට විදුලිය තියෙන කාලෙට මෝටරයක් දාලා අර නිපදවන විදුලි ශක්තියෙන් ඒ මෝටර හරහා උඩට ගෙනියන වතුර. වතුර ගෙනියනවා අර කණු වල උඩට. වතුර ටැංකිය වලට ගෙනියනවා. එහෙම කණු ගොඩාක් තියෙනවා ටැංකියක් තියෙනවා කරන්ට් එක තියෙන කාලෙට තියෙන හැම කරන්ට් එකකින් මිනිස්සු පාවිච්චි කරලා ඉතුරු වෙන හැම විදුලි ඔක්කොම ටික වලින් කරන්නේ වතුර උඩට දාන එක. වතුර පුළුවන් තරම් ටැංකිය වලට උඩට දාන එක. ඊට පස්සේ වතුර නැති කාලෙට මොකද කරන්නේ? ටැංකිය ටික ඇරලා වතුර පල්ලෙහාට වැටෙන්න සලස්නවා. ඒකෙන් කරකවනවා ආයෙ ඩයිනමෝ. වතුර නැති කාලෙට අර ටික පල්ලෙහාට වැටෙන්න සලස්ලා ඒකෙන් ආයෙ සරට ඩයිනමෝක් කරකවලා ආයෙ සරක් කරන්ට් එක හදලා දෙනවා. බැටරියක් වෙනුවට විසඳුමක් ඒක. බැටරියක් නැහැ නේ. ඒ නිසා කරන්නේ ජලයේ විභව ශක්තිය වැඩි කරලා දානවා පුළුවන් තරම් සල්ලි මේ බැටරි මේ විදුලිය තියෙන කාලෙට. ඊට පස්සේ නැති කාලෙට අර ටික පල්ලෙහාට අරගෙන ඒ විභව ශක්තියෙන් කරන්ට් එක හදාද දෙනවා. ඒ කියන්නේ බැටරියක් ලෙස කටයුතු කරන වතුර ටැංකිය. වතුර ටැංකිය බැටරියක් වගේ තමයි. ශක්ති ගබඩාවක් විතර කටයුතු කරනවා. ඉතින් ඒ වගේ ශක්ති ගබඩාවක් කියන්නේ බැටරියක්ම වෙන්න ඕනේ නැහැ. දැන් මේ වගේ එකක් වුණා ශක්ති ගබඩාවක් තමයි. මෙහෙම කරලා තද කරලා